හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මේ හොයන්න එපා මං කවුද කියලා. කවුද අනේ මුව? තමන් අලුත් තමයි. මේ පොඩ්ඩක් මේ අලුත් නිසා පොඩ්ඩක් කට පැටලෙනවා. කතාවක් ඉන්නේ කියා ගන්න ඉඳන්නේ. ගණන් ගන්න එපා. මේ මම නම් කරන්නේ මේ ගේම් ප්ලේ විතරයි. අදනම් කියලා දෙන්නේ වොයිස් මේ මම ගාන්නේ දැන්ට නම් අර මේ පොඩි ගේම්ස් ටිකක් විතරයි. මේ අද මගේ පළවෙනි වීඩියෝ එකේ පළවෙනි ගේම් ප්ලේ එක ගෙනාවා ෆාරින් සිමුලේටර් මේ 25 එක. මේකේ කට්ටක් කන්නතෝ නිදාගෙන ඉඳලා සල්ලි ගා ගන්න විදිහ තමයි තියෙන්නේ. එහෙනම් ගේම් එකට ගිහිල්ලා ඉතුරු ටික කතා කරමු. දැන් ආවනේ ගේම් එකට දැන් දුන්නා. මේ ටික මේ ටික ඔක්කොම මේ මගේ ડોකියුමන්ට් ටික දැන් ආවනේ. මේකේ දැන් ලොකේෂන් එක හොයාගන්නලා කොහොමද? ලොකේෂන් එක මචං හොඳයි කියන්නේ මේ තකම් බලමු. මේකත් හොඳයි තමයි ඉතින්. මේක ගමුකෝ. මේක දැන් මේ ඔයගොල්ලෝ අලුතින් එන කට්ටියනේ ඉතින් සල්ලිත් නෑ කොහොමද හදන්නේ කියලා දන්නෙත් නෑ. ඒක කවුලක් නෑ ඉතින්. ඕනෝ කතා ප්‍රශ්නේ. මේකෙන් උපරිම මේ ස්ටාර්ට් මනි එක තියාගන්න. මෙච්චරයි තියන්න පුළුවන්. ලෝන් එක නම් තියන්න බෑ. මේ අද කියලා දෙන්නේ මොකද්ද? මේ වැඩක් කරන්නේ නැතුව දියුණු වෙන වැඩි. ඔව්. මේ ගේම් එකේ වැඩක් කරන්නේ නැතුව නිකන් ඉඳලා දියුණු වෙන්න පුළුවන්. ඒකට මේ උඹ අතේ තියෙන සල්ලි ටික උඹ දෙන්න ඕනේ. එහෙම නැතුව මේ දියුණු වෙන්න බෑ. මේ ටික කැන්සල් කරලා දානවා. නැත්තම් මේ ටිකෙන් ඊට පස්සේ මේ 100 කෙනෙක් ඇවිල්ලා මල්ලි මේක කරන්නකෝ මල්ලි මේක කරන්නකෝ කියලා කියයි. මං අර 100ට තියලා තියෙනවා නම් ගුණේ අයියා. හොඳයි නේ. ගුණේ අයියා. මේ ටික තමයි සෙටින්ග්ස් එකේ තියෙන්නේ. මේ කරලා කන්ටිනියු එක දෙනවා. දුන්නට පස්සේ කැරකේ ලෝකෙ ඉවර වෙනකන් කැරකේ. කැරකුණාට පස්සේ බලමු. බොයිස් ඔල්ලෝඩුනාට පස්සේ මේවමයි තියෙන්නේ. හරිද? මේ ඔයගොල්ලන්ට කැමති කැරක්ටරයක් මෙතනින් චොයිස් කරගන්න පුළුවන්. මම මොකක් චොයිස් කරන්නම්? මේ මගේ අර කලින් ගේම් වල තියපු අර කැරක්ටර්මයි තාම තියෙන්නේ. මුටක් මේ කොණ්ඩේ මේක හොඳයි. රැවුල ඔල්ලෙක් නම් මේ විදිහට සාමාන්‍ය තියමුකෝ. ඇඳුම් නම් අසම් මේ ඕන්න මේක ඇස්සේ දාගන්න පුළුවන්. මේ මොකක්ද කියලා දන්නේ ඔයල් බිල්ඩර් වෙනවා ඒවට දෙන්නයි මේ ඇඳුම අවුලක් නැහැ. හොඳයි නේ. ඔව් මේකෙන් දැන්ට ඇවිල්ලා දුන්නේ. දැන් ආවා මේ අපේ තැනට. මේ තමයි අපේ තැන. මේ කලින් ගන්න තියන්නේ බං මේ මොකද කරන්න ඕනේ? මටත් අමතක වුණා කියලා කියපන්කෝ පොඩ්ඩක් හිටන්. මේ මේකෙන් ගියා බම් මේ කීබෝඩ් එකේ P බටන් එක ඇබුවා. ඇබුවට පස්සේ නෝ මෙතෙන් ගන්න පුළුවන් මේ හරිය තියෙන්නේ. මේ හරියට ගියාට පස්සේ මේකේ බම් අපිට මේ අර 45 33 42 වගේ පෙන්නන්නේ. ඒක ඊටම ගන්න පුළුවන් අපිට බයි කරන්න පුළුවන්. ඒකෙන් ඔබ මේ බයි කරගනින් ඕලොන්ට මේ සෙට් වෙන ගානකට සෙට් වෙන තැන මං නම් හරියට මේක බයි කරගන්නම්කෝ. මේක මේ කීයද? 145. ආරනේ යස් එක දුන්නා. දැන් සොට් එක හරි දැන් ගත්ත තැන තමයි මේක. කො යා දුවන්නෙත් නෑ. අන්න මේ තැන තමයි දැන් ගත්තේ. දැන් මේකේ වොයිස් හොඳට ගොයිතෙන් කරලා මේ ගෝවා වැලයක් එහෙම දාලා නැත්තම් කැරට් එහෙම දාලා නැත්තම් මොකක්කයි තියෙන මේවා ටිකක් දාලා එහෙමනම් ගන්න නෑ. ගන්න මේ අලුත් ක්‍රමයක් තියෙනවා මේ මොකෝ? මම ඔක්කොම කරලා මේක සල්ල ගන්න මේ ගොයිතෙන් කරලා සල්ල ගන්න බෑ මේක. ඔටගේ P බටන් එක ප්‍රස් කරලා දැන් යනවා මේක. ඒ ගියාට පස්සේ මේ මේකේ තියෙනවා අපිට මේ නෝකෝ එක මේ තියෙන්නේ. මේකෙත් තියෙනවා
මේ ගැන ඉතින් තියෙන්නේ අර ගොවිතැන් කරනකොට තියෙන අර බවුටේ තමයි මේක අර ඕවා ඉතින් වැඩක් නෑ ඉතින් අපිට දැන් අපි මේකට ගිහිල්ලා දැන් මේ මොකක්ද කියන්නේ මේකට මේ මොකද්ද දැන් ඔබට හොඳට නින්දයි. කියලා දන්නේ නැහැ මේකේ නම මේ මොකක් ලොකෝ දෙයක් මේ පට්ටි පොළේම තියෙනවා මේ ෆාම් එකේ මේකන් එකක් අරන් එතනින් දාගන්න. දැන් ආරනේ දැන් හල්ලි වල හල්ලි ෂොප් එක හරි. හරිද? දැන් මේකෙන් එළියට ආවා ගේම් එකේ. දැන් හරියට තියෙන්නේ එකයි ගානක් තියෙන්නේ. එහෙම ගියා. ඒ ගෙදරට ගියා. නිදාගත්ත උදේ පාන්දර නැගිටුණා එච්චරයි. දැන් නැගිටුණා පස්සේ බලනකො දැන් තිබ්බා නැගිටින්න නැත්තම් මේක ගොවිතැන් කරලා මේ සල්ලි එන්න කලින් පිස්සෙන් රිවර්ට් එකෙන් බයිලා ගානම එළියට එන්නේ. නැත්තම් අර නිව් ෆාර්මින් ගේම් එක දීලා අර මේ සීයා ඇවිල්ලා ඒවා කියලා දෙනවා මෙහෙම කරන්න. දැන් බලන්නකො දැන් ආව හරියට දැන් සල්ලි අඩි වුණා දැක්කනේ. ඒකෙන් අපිට මාසෙට ගාණක් සෙට් වෙනවා මේ අපි ඒකෙන් කරන් දෙන්න නිසා කරන් එකේ නෙව කරන් දෙන්නේ. මේ ඉන්නේ අර අපේ හවුද අපේ මේ අරසියා මෙයා තමයි කලින් මේ ඔක්කොම කියලා දෙන්නේ. මේ ආවේ මොකෝ වෙන්නේ? මෙයාට මන් තියලා තියෙන නම නම් මේ ගුණේ අයියා. කොහොමද නම? හරියට තියෙන මේ කණ්ඩ වැරදුවා. අවුලක් නෑ යන්කෝ. දැන් ගියා මේ දැන් නිදාගෙන නැගිටලා කොහොම හරි ආයෙත් හොයා ගන්න ඕනි ලක්ෂ මේ ලක්ෂද මොකක්ද ඒකට කියන්නේ ආයෙ ලක්ෂ කියලා දාගමුකෝ ලක්ෂ 750ක් වගේ 750ක් වගේ සෙට් වුණාට පස්සේ කරන්න පුළුවන් අපිට මේ ඒ වගේ තව එකක් තියන්න. එතකොට ඒකෙන් මේ සල්ලි දෙගුණයක් හම්බ වෙනවා. දෙගුණයක් කියන්නේ අර මේ අපි ගත්ත ඊටම පුරා ඒ ටිකක් දාගත්තොත් ආයේ මේ නිදාගෙන නැගිටින්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ ඒවා මේ ගේම් එක නිදාගෙන නැගිටිනවා නම් එයි මේ ගේම් එක සෙල්ලම් කරන්නේ කියලා. මට නම් ඒක සෙට් නෑ. මේ ගිහිල්ලා ගොවිතැන් කරලා මේ සල්ලි හම්බ කරනකොට මේ ටිකක් දාගත්තා. ඊට පස්සේ ගිහිල්ලා මේ මොකද්ද කුකුළු ටිකක් හදාගත්තා. නැත්තම් හරක් ටිකක් හදාගත්තා කියලා ඉන්න තියෙන්නේ. ආයෙ නිකන් ආයෙ විශ්ව වෙරෙන්නේ බොයිස් කොහොම හරි මේ නිදාන කොහොම හරි හොයාගත්ත මේ අපේ අනිත්තර මොකද්ද නම නම් දන්නේ නැහැ. නම දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න අවුලක් නැහැ. මේ කොහොමද දැනගන්න එපේ. මේ කොහොම හරි නිදාන කොහොම හරි තියෙන සල්ලි ටික හොයාගත්තා. ඕන්නම් බලන්න මමත් නිදාගත්තේ නැහැ තාම. උදේ පාන්දර ඉන්නේ මම රෙකෝඩ් කරන්නේ. ඒක වෙනුවෙන් හරි සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා යනකො පොඩ්ඩක්. අම්මට මම නිදාගෙන හිටපු දවස් වලට මේ ඉමත් ඇටිලාද මොකද්ද මන්දා? ඉමක් නෑ ඇටිලා තියෙන්නේ. ඒ ඉමත්ද නැත්තම් මේ ටික ඔක්කොම පිච්චිලාද? එයා පිච්චිලාද, පර වෙලාද, කර වෙලාද, කොර වෙලාද, චොර වෙලාද මොකක්ද හරි වෙලා. මේ මගේ එකක් තියෙනවා තව එකක් තියමු. ඒ වගේම පීයක් තිබ්බා ගත්තා. දැන් තියන්න තැනක් කො මේ රයිට් ක්ලික් කරලා මවුස් එක පොඩ්ඩක් ටර්න් කරොත් ඒක මේ හෙට ටර්න් වෙනවා. බලන්න මෙහෙම තියමුකෝ. මෙහෙම තියාගත්තා. ආර්නේ දැන් අපේ වැඩේ හරි මේ දෙක වැදුනත් අඩේ මේ මොකද්ද මේ වරින් දැන් ඔබට හොඳට නින්දයි. අඩේ ඉම වැටුණා. මේ මොකුත් හිතා ගන්න එපා. මගේ ග්‍රැෆික්ස් පොඩ්ඩක් ලෝ වගේ තමයි මේ ගේමේ ග්‍රැෆික්ස් තියෙනවා මේ පට්ටට. මම නම් ගහන්නේ මේක i5 3rd gen PCක් මේ GTX 2GB VGA ගාලා තියෙන්නේ. මේ 8GB RAM එකක් තියාගෙන තමයි මම මේක ගහන්නේ. ගහන්න නම් පුළුවන් අවුලක් නැහැ. සාමාන්‍ය low graphics උනාට මේක බලනකොට
ලෝ එකටත් මේ සාමාන්‍යයෙන් හොඳට තියෙන අවුලක් නැහැ. මේ දැක්කනේ දැන් දෙකක් තිබ්බා. හරිද? දැන් මේ තව පාර නිදාගෙන නැගිටලා බලනවා කොහොමද කියලා. දැන් අපිට දැන් එකකට කීය ගානේ වදුනේ. ඒක නම් දන්නේ නැහැ. දැන් දෙගුණක් අදිනවා අපිට. දැන් දෙගුණක් කියන්නේ ඒ වගේ ෆෑන්ද මොකද්ද කියලා දන්නේ නැහැ බං. ඒ වගේ සාමාන්‍යයෙන් 20ක් තියාගත්තා කියන්නේ දවසක් නිදාගෙන නැගිටිනොත් හරි ෂොට් එක මේ උදේ පාන්දර පොහසත්. අය දැන් ගමු මේ ටික ඔක්කොම ගහලා මේ part 2 එක ඕනනම් කියනවා. part 2 එකක් දාන්නම් මම. මේ ආය අදහසක් තියෙන්නේ බං මේකේ මේ හොඳ ඉඩමක් අරන් අපේ මේ වගේ ඒරියා එකක් අරන් ඒකේ දාන්න තියෙන්නේ බං මං හිතාගෙන ඉන්නේ දැන් මේ සැරේ මේ හරක් කීරි හරක් ටිකක් දාගන්නයි මේ ෆාම් එකකුයි දාව මොකක් කරේ ආල් දාන්න පුළුවන් ආය ගෝවා දාන්න පුළුවන් බීට්‍රූට් දාන්න පුළුවන් කැරට් දාන්න පුළුවන් ඔන්න මේ කම් නැති උනා කියලා කියපන්කෝ මේකේ තියෙනවා ඒකට ඕන වෙන ට්‍රැක්ටර් නම් මෙව්වා මේ කොටනෙව්වයි කපනෙව්වයි වගා කරන දේවලුයි ඒකට දාන බෙහෙතුයි වතුර ටැංකිය මේ ට්‍රැක්ටර් නම් තියෙනවා බං මේ ඕන තරම් ට්‍රැක්ටර් නම් තියෙනවා මේ ආයෙ පා කරන්න මුටනේ මේ කාර් ගන්න පුළුවන් අන්න මේ අර වීල් එකක් තියෙන්නේ මේ ලංකාවේ තියෙන වීල් එක මොකද්ද මේ පර පියාජෝද පියාජෝ වීල් එකක් තියෙනවා බ්‍රෑන්ඩ් එක නම් මොකද්ද APE කියලා දාලා තියෙන මොන බ්‍රෑන්ඩ් එකද කියලා දන්නේ ඒක මම හිතන්නේ ඒගොල්ලෝගේ රටේ තියෙන බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඇති තව තියෙනවා බං ඕන තරම් මේකේ දැන් මේ වගේ ෆෑන් කියලාමයි බං ඉන්නේ කටේ මේ වගේ සාමාන්‍යයෙන් මේ ගත්ත ඉරම පුරා දාගත්තොත් බං ආයේ නැගිටුණා නිදාගත්තා නැගිටුණා නිදාගත්තා නැගිටුණා එච්චරයි වැඩේ තියෙන්නේ ෂොට් එක සුපිරි සල්ලි දෙයන්ගේ මල්ලි සල්ලි දෙයන්ගේ මල්ලි අනේ ගුණේ මාවට කියලා දෙන්නත් වැඩක් නැහැ ඉතින් දැන් අපිට හොඳට නිින්ද මොකද බලන්නේ කඩවසම් 100 කෙනෙක් එහෙනම් මං යනවා මම මේ රෙකෝඩින් එකේ ඉන්නේ අවුල නැහැ නේ 100 ආයෙත් නිදාන නැගිටලා බලමුකෝ පොඩ්ඩක් කීයද සෙට් වෙන්නේ කියලා නැත්තම් මේකේ මම නිදාගෙන නැගිටලා හිටියොත් මට නිදා ගන්න වෙලාවක් නැති වෙනවා දැන් මොදේ පාන්දර හරි 2යි තමයි දැන් වෙලා 1:51යි එහෙනම් හිතලා බලපන් එල්ලි වෙනකන් ඉඳලා දුක් මාන්සි වෙන්නේ ඒක සබ්ස්ක්‍රයිබ් පාරක් ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාලා යනකො පොඩ්ඩක් මේ වැස්සක් එනවා වැස්සක්ද මොකද්ද කියලා දන්නේ නැහැ සද්දයක් නම් ඇහෙනවා ඒ වුණාට මගේ ඒක මොකද වෙන්නේ මම හිතන්නේ මගේ ගේම් එකේ පොඩි ගැස්සක් තියෙනවා ඒක නම් බලා ගන්න ඕනේ මේ වගේ ෆෑන් විතරක් නෙමෙයි අපිට ඕන නම් බන් තියන්න පුළුවන් මේ මොකද්ද මේ මේ සෝලාර් පැනල්ද මොකද්ද සෝලාර් පැනල් නේ ඔව් මේක මැදින් කොහොමද තියන්න බෑනේ මේ මැදින් නැද්දාගත්තා මේ ටික තියෙන දේවල් ඔක්කොම එහෙම තමයි මේකේ මාසෙට මේකෙන් තියෙන වෙනවනේ මේකේ මෙච්චරක් අපිට දෙනවා මාසෙට මේකෙන් මෙච්චරක් දෙනවා මාසෙට හරිද ඒ වගේ පොඩි ගාණක් දෙනවා ඒකෙන් අන්තිමට මේ වගේ ලොකු කොටුවක් ගත්තා හරිද තිබ්බා no money yes money no ඕනනම් ගේවා part 2 එකේ මම මේ අපේ අරක් ටික කොහොමද ගන්නෙ අරක් ටිකට මේ කැමරාවක් එහෙම දාගන්නේ ඒකට මොකද්ද ගන්න ඕනි ඒ වගේ සීන් එකක් කියලා දෙන්නම් ඒකේ අතල්ල තමයි ඉතින් නිකන් ඉන්න වැඩ බලමු අවුල නැහැ ප්‍රශ්නයක් නැහැ හොඳයිනේ පොඩ්ඩක් අලුත් තේරෙනවා මේ කතා කරගන්නත් හරියට පොඩ්ඩක් වචන පැටලෙනවා තමයි ගණන් ගන්න බා දැන් නිදා නැගිටින්න තමයි තියෙන්නේ අවුල නැහැ ආයෙත් එළම නිදාගත්ත ඇයි අප්පා දැන් බා මේ කියන සල්ලි ටිකෙන් දැන් කරන්න තියෙන්නේ
ෆෑන් හොයි ෆෑන් කියම එන්න බං එක කටේ 20ක් වගේ දාගත්තා කියන්නේ හරිද 20ක් වගේ දාගත්තා කියන්නේ ආය ආතල් තමයි ආය මේ ගොවිතැනක් කරන්න ගිහලා ලොස් එකක් වුණොත් එහෙම අවුලක් නැහැ ඉතින් මේ වගේ ඉඩමක් ගත්තා ගොවිතැන් පාරක් දාගත්තා ආතල් එකේ අවුලක් නැහැ එහෙනම් පාර්ට් 2 එකට කියනවා මේ පාර්ට් 2 එකේ මම හිතලා තියෙන්නේ මේ වගේ ලස්සන පොට්ටයක් අරන් මේ මොකද්ද ෂේව් වෙනවද ලස්සන පොට්ටයක් අරන් ඒකේ ලස්සන පොඩි අපි අරක් හදන්න මේ කූඩුවක් අරන් දාගෙන ඒක අරක් ටිකක් දාගෙන ඒකේ මේ අරක් දාන්න පුළුවන් බෑ මේ සාමාන්‍ය මේ 200 ගානකට වඩා දාන්න පුළුවන් කියනවා 200ක් වගේ දාන්න පුළුවන් ඊට පස්සේ ආතල් එකේ ආවා ආතල් එකේ මේ කරන්න තියෙනවා මැස්සොත් කරගෙන ආවා අප්පෝ ගේම් එකේද මැස්සෝ එහෙනම් හරි බොයිස් මේ මං කියලා දුන්නා වැඩේ කොහොමද කියලා. දැන් නිදාගෙන ඉඳලා සල් ටිකක් සෙට් කරගන්න විතරයි තියෙන්නේ ෂොට් එක. ආයේ මේ ෆෑන් ඒ වගේ ෆෑන් මේ සාමාන්‍යයෙන් 20ක් වගේ ඒලේ දාන්න පුළුවන් බං. සාමාන්‍යයෙන් 10ක් 20ක් වගේ දාන්න පුළුවන්. 10ක් 20ක් වගේ දාගත්තොත් කියලා කියමුකෝ. ඊට පස්සේ නිදාගත්තා නැගිටිනවා. උදේ පාන්දර ආයේ ලක්ෂ 2ක් ලක්ෂ 3ක් වගේ සෙට් වෙනවා. ඊට පස්සේ බං මේ තියෙන්නේ බං කුඹුරු. මේ කුඹුරු ටිකක් ගත්තා. ඒ රෝණි වෙන මැෂින් ටිකක් ගත්තා. ආතල් එකේ ආයේ වැඩේ කරන්න දෙන්නේ. ගේම් එක ආයේ පට්ට ආතල් එකේ දාන්න පුළුවන්. ආයේ ගහනවාම සුපිරි ගේම් එකක් කවුලක් නැහැ. ෆාර්මින් සිමුලේටර් මේක 25. මේක මම හිතන්නේ මේක තමයි අන්තිමේට ආපු ගේම් එක වෙන්න ඇති කියලා. එනම් මාරේට දන්නේ නැහැ මම කියපු වගේ මේක try කරලා බලනවා. සෙට් වුණොත් පට්ට මේ part 2 එකට කියනවා මේ part 2 එකේ මේ ගේම් එකේ මොකද්ද කරන්න ඕනි කියලා part 2 එකේ ඔයගොල්ලෝ කියනවා වගේ කුඹරක් හදාගන්න කියනවා කුඹරක් හදනවා නැත්තම් අරක් ටිකක් හදාගන්නවා නම් අරක් ටිකක් හදාගන්න කියනවා අවුලන්නේ හදනවා මේ ඒ වගේම වෙන තියෙනවානේ බම් මේ ගොඩක් තියෙනවානේ මොකක් කරයක් බලලා කියනවා part 2 එකේ අනිවාර්යෙන් ඒ වීඩියෝ ප්ලේ කරන එන්නේ මේ අපේ අර යටින් මේ පැත්තේ හරි කොහෙන් හරි අස්සක මුල්ල කර subscribe අර බටන් එකක් තියෙනවනේ ඒකත් ඔබලා අර බෙල් එකත් ඕල් එක දාගත්තොත් බං මේ මූණ නැති මගේ වීඩියෝ ටික අනිවාර්යෙන් බලන්න පුළුවන්. එහෙනම් boys මේක මොකක් හරි මේ ගේම් ගන්න කට්ටියට මොකක් හරි සාධාරණයක් මම ඉෂ්ට කරා කියලා මම හිතනවා මේ බලමු part 2 එකේ උඹලා අපි ගේම් එකේ ඉන්න කොල්ලෝ ඔක්කොම කියනවා වගේ සෙට් වෙලා මම ඉදමක් අරන් කමෙන්ට් එකේ කියනවා වගේම හදනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ හරිද කමෙන්ට් එකක් දාලා මොකක්ද හදන්නේ මොකක්ද කරගන්න ඕනේ කියලා අනිවාර්යෙන් දාන්න ඕනේ කමෙන්ට් එක මම කරනවාමයි එහෙනම් මම යනවා මේ මගේ වීඩියෝ එක බැලුවට නම් ස්තුතියි කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවලුත් බේසා